Hi everyone, welcome back to my channel. අදත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. අද ගෙනාවේ දවස් දෙකක වීඩියෝ එකක්. මේ තියෙන්නේ පළවෙනි දවස. ඉතින් එදා මම ටවුන් එකට ගියා. බඩු වගේක් ගන්න තිබුණා. පොඩි වැඩ වගේක් කරගන්නත් තිබුණා. ඒ ටික කරගන්න ඉතින් හස්බන්ඩ්ගේ නිවාඩු දවස නිසා එයත් එක්ක ටවුන් එකට යන්න තමයි හදන්නේ. අපේ ගෙවල් ළඟ ඉඳලා බස් එක එන තැනට ටිකක් දුර පයින් යන්න ඕනේ. ඉතින් ගමේ ලස්සනක් බලන ගමන් අපි දෙන්න ඉතින් පයින්ම කයියක් දාගෙන ගියා. මේ තියෙන්නේ අපේ ගමේ පන්සල. අපි මෙතෙන්ට තමයි එන්න ඕනේ බස් එකට යන්න. මෙතෙන් තමයි එන්නේ. ඉතින් මම කරගන්න තිබ්බ වැඩ ටිකත් ඉක්මනටම කරගත්තා. මොකද ඉක්මනටම ගෙදර යන්න ඕනේ. අවශ්‍යදි මෙහෙට වහිනවා. ඒ නිසා මම ඉක්මනටම බඩු ටික ගත්තා. අරගෙන දැන් අපි මේ ගෙදර යන ගමන් ඉන්නේ. ගෙදර ඇවිත් කෑමේම කාලා ටිකක් වෙලා ඉඳලා මට කරගන්න වැඩක් තිබුණා. මෙන්න මේ මල් පැල ටික හිටව ගන්න. මම මේ මල් පැල මේ රෝසාතු කපලා පොලිතින් වල පැල කරගෙන තිබුණේ. ඒ වගේ දළු ඇවිල්ලා තිබුණ නිසා මට හිතුණා ඉතින් ඒ ටික පෝච්චි වල පැල කරගත්තා නම් හොඳයි කියලා. ඒ නිසා ඉතින් මං දැන් ඒ වැඩේ කරගන්න තමයි හදන්නේ. මේවා මේ අපේ ගෙදර තිබ්බ රෝස ගස් වලින්ම කපාගත්ත දඬු වලින් හදාගත්ත පැල. කඩින් ගෙනල්ලා මං රෝස පැල හදාගත්තා. ඒක හදාගන්න බැරි වුණා. මේ ඔක්කොම මැරුණා. ඒ නිසා ඉතින් ගෙදර තිබ්බ ඒවා ගෙන්න මං අතු කපලා මේ විදිහට පැල හදාගත්තා. මං ඉතින් පොත් කියවන්න වගේම මේ වගේ වැඩ කරන්නත් ගොඩක් ආසයි. මං ඔය ඔතන තියාගෙන පැල හිටවන්නේ මේ එළිය හොඳටම වහිනවා. මට දැන් ඕක කරගන්න ඕන වැඩක් නිසා මං වැස්ස බලන්න නැතුව ඔතන තියාගෙන මේ පැල ටික හිටව ගත්තා. ඔය තියෙන මං හිටව ගත්ත පැල ටික මල් හැදෙනම ඔයාලටත් පෙන්නන්නම්කෝ. මට හිතුණා වැස්ස වෙලාවේ කන්න හොඳ කෑමක් හදාගත්තා නම් හොඳයි කියලා. ඉතින් මට මතක් වුණේ පරිප්පු වඩේ හදාගන්න ඕන කියලා. ඉතින් මම දැන් හදන්නේ පරිප්පු වඩේ හදාගන්න. එකමාරක් විතර පරිප්පු ටික පෙඟෙන්න තියලා වතුර බේරෙන්න තියලා අරගෙන ඒ ටික බෙන්ඩර් කරගන්න ඕනේ. පරිප්පු හොඳටම බෙන්ඩර් කරන්නේ නැහැ. පරිප්පු වලට තියෙන විදියට තමයි බෙන්ඩර් කරගන්න ඕනේ. මේකට තව සෝදලා බෙන්ඩර් කරගත්ත කූනිස්සු ටිකක් ඕනේ. බීලුණු, කොච්චි නැත්තම් නයිමිරිස් ගන්නත් පුළුවන්. නයිමිරිස් දැම්මම ගොඩක් රසයි. කපාගත්ත කරපිංච ටිකකුත් ඕනේ. මේ ටික ඔක්කොම කවලම් කරන්න පුළුවන් ලොකු බෝල් එකක් ගන්න ඕනේ. බෙන්ඩර් කරගත්ත පරිප්පු ටික එකට දාලා අපි ලෑස්ති කරගත්ත දේවල් ටික තියෙනවනේ. බීලුණු, කරපිංචා, කූනිස්සු, කොච්චි, කෑලිමිරිස්, ලුණු, ගම්මිරිස් කුඩු, කහකුඩු. මේ ටික ඔක්කොම එකට දාලා කවලම් කරගන්න තමයි තියෙන්නේ. දැන් ඉතින් මේ ටික හොඳට කවලම් කරගන්න තමයි තියෙන්නේ. මම මෙතන හැන්දක් ගත්තේ කොච්චි දාපු නිසා අත දැවිල්ලෙන හින්දා. මේ
ඔයාලට පුළුවන් ග්ලව්ස් එකක් දාලා මේ ටික හොඳට අතින් කවනම් කරගන්න. මෙන්න මේ විදිහේ හැඩයට හදාගෙන ගැඹුරු තෙලේ බැද ගන්න ඕනේ. වඩේක රන්වන් පාට වෙනකම් බැදුනම ගන්න පුළුවන්. මේ තියෙන ඉතින් මං හදාගත්ත වඩේ ටික. ඔයාලත් කියන්නකෝ රස පාටයිද කියලා. Good morning. ඉතින් අදත් උදේම ටවුන් එකට එන්න වුණා. නංගි ගෙදර ආව නිසා යාට ඕන කරන බඩු වගේක් ගන්න ටවුන් යන් කිව්වා. ඉතින් මටත් තව බඩු වගේක් ගන්න තිබුණ නිසා අම්මයි නංගි මමයි හස්බන්ඩ්යි අපි 4 දෙනාම ටවුන් ආවා. ඉතින් අපි ඉස්සෙල්ලම ලව එකකට ආවා. බඩු වගේක් ගන්න තිබුණ එතනිනුත්. මට මේ වගේ තැන්වලට ආවම නම් ඉතින් ගෙදර යන්න හිතෙන්නේ. තියෙන ඔක්කොම දේවල් ගන්න හිතෙනවා. ඔයාලත් එහෙමද? එහෙම හිතුණට ඉතින් ඔක්කොම දේවල් ගන්න බෑනේ. අවශ්‍යම කරන දේවල් ටික විතරක් තෝරලා බේරලා අරගෙන අම්මට කුස්සිය බඩු වගේක් ගන්න යන්න ඕනේ කිව්වා. ඉතින් ඒ ටික ගන්න අපි වෙන ෂොප් එකකට ආවා. ගෙදරට ඕන කරන දේවල් ඔක්කොම එකම තැනින් ගන්න පුළුවන් නිසා මෙතනින් අපි ගන්න තිබ්බ බඩු ටික ඔක්කොම ගත්තා. අරගෙන අපි ගෙදර ආවා. වොෂ් එකක් හැම දාගෙන කෑම කන්න තමයි හදන්නේ. අද ඉතින් නංගි කාලෙකින් ගෙදර ඇවිත් ඉන්නේ. ඒ නිසා ඉතින් අද ස්පෙෂල්. මේ පොයට කලින් දවසේ අපි ටවුන් එකෙන් එද්දී වෙසක් කූඩුත් අරගෙන ආවේ. ඉතින් මන් දැන් හදන්නේ ඒ ටික අලව ගන්න. ගෙදර කට්ටිය ඔක්කොම එකතු වෙලා වෙසක් කූඩු ටික හදන්න තමයි යන්නේ. අනේ මම කලින් දාපු vlog එකේ මුල් ටිකේ මගේ voice එක ඇහෙන්නේ නැහැ. මියුසික් එක විතරයි යන්නේ. අනේ ඒකට සමා වෙන්න ඕනේ. මොකක් හරි ප්‍රශ්නයක් වෙලා මට ඒක හදා ගන්නත් බැරි වුණා. ඒ නිසා මම එහෙමම තිබ්බා. මේ ඒකට මට සමා වෙන්න voice එක ඇහෙන්නේ නැති එකට. අන්තිම ටිකේ විතරයි මේ voice එක ඇහෙන්නේ. එහෙනම් ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. අදට මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම බුදු සරණයි.